Hai hai කොහොමද මගේ සෙට් එක? ඉතින් අද එනවා බං සුපිරි වීඩියෝ. අපිට සතර උරන්න. අද ගෙනාවේ බං උඹලට සෙන්සිටිව් එකක් අලුත් අප්ඩේට් එකක් ආවනේ බං වාසි අප්ඩේට් එක හැබැයි. අලුත් අප්ඩේට් එකක් ආවනේ. අය කොහොමද වාසිය ගන්නේ බං? අය වාසිය බලපන් අලුත් අප්ඩේට් එක. සුපිරි අප්ඩේට් එක. හරිනේ අප්ඩේට් එක අපි බලන්න යන්නේ බං. යන්නේ උඹලට සෙන්සිටිව් එකක් අලුත් අප්ඩේට් එනවා. වීඩියෝ එක යන කලින් මතක් කරනවා බං. සබ්ල 2000 ගන්න තව පොඩ්ඩම. තව සබ්ල 40ක් වගේ ඕන සබ්ල 2000 ගන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. වල පිටි සබ් දෙන්න ඒක ගණන් ගන්න එපා. ඊට මේ පෝස්ටර් පේන විදිහට ටොප් අප්ලා ඩිසයින් වැඩ කරන්න උඹලට මේ පැත්තට සෙට් වෙන්න පුළුවන්. හරිද එහෙනම් වැඩි කතාවක් බාන්න. යමු අපි අදගෙන අපෝ සුපිරි වීඩියෝ එකට. හරිද වීඩියෝ එක ගියාට පස්සේ වයිද මුලින්ම යනවා අපි සෙන්සිටිව් හදන්න. අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ඩවුන්ලෝඩ් කරලා දාලා තියෙන්නේ. පොලිගන් සිග්නල් නෑ බා. what is one network issue එක. අඩෝ එක ඩවුන්ලෝඩ් බං. ඒවා පොඩ්ඩක් ඉන්න. අනිවාර්යෙන් channel එක subscribe කරවන්න හරිද? තව සබ්ල 40ක් වගේ වෙන වටේ පිට සද්ද වෙන ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා. තමයි ස්පොන්සර් වැඩ එහෙම කරගන්න ඕන මැසේජ් එකක් දාන්න WhatsApp එකට. ආය බලමු සෙන්සිටිව් හදලා බලමු. මුලින්ම බං ජෙනරල් එක කියන්නේ බයි කියන්නේ අපිට මේ විදිහට මොමන්ට් එක දාද්දි කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා. ඒක RAM එක කියන්නේ RAM එක උඹලා RAM එක කියන්නේ 1 2 3 වගේ තියෙන්නේ. 1 2 3 4 තියෙන්නේ. එන්නේ RAM තියෙන device වලට තමයි මේ sensitivity 1 2 3 4. ඒ RAM තියෙන device වලට තමයි මෙන්න මේ sensitivity එක. මුලින්ම බලලා sensitivity වලින් general එක දාගන්න ඕන 180 නෙමෙයි 190 වට දාගනින්න. 190 වට දාගන්න. එතකොට මේ විදිහට යන්නේ ටිකක් සාමාන්‍ය මොමන්ට් එකක් වෙනවා. මේ විදිහට අපිට ගන්න පුළුවන් වේගෙන්. ඊට පස්සේ සෙන්සිටිව් එකෙන් රෙඩ් ඩොට් එක කියන්නේ බයි කියන්නේ රෙඩ් ඩොට් එක පෙන්වන්න. රෙඩ් ඩොට් එක දාගන්න 145ට. රෙඩ් ඩොට් එක 145ට දාගන්න. මම රෙඩ් ඩොට් එක පෙන්වන්නම් උඹලට වෙන එක. මම මොකද මේ ගන්න පෙන්වන්න විදිය. වෙනස් වෙනවා. ඉතින් රෙඩ් ඩොට් එක කියන්නේ අපි මෙහෙම අල්ලද්දි මම ඩොට් එක පෙන්වන්න ඉන්නේ ඒක. ඒ කියන්නේ මෙහෙම උඩ පැනලා ගහද්දි හැම මේක ගාන්ට හදාගත්තාම වාසි ගාන්ට එම් එක. මගේ RAM එක 6ක් තියෙනවා. ඒක නිසා මට මේ සෙන්සිටිව් වැඩි බලපාන්නේ නැහැ. ඊට පස්සේ සෙන්සිටිව් පැත්තේ ගියාම 2 ස්කෝප් එක. 2 ස්කෝප් එක කියන්නේ UMP තියෙන NA ස්කෝප් එක. NA ස්කෝප් එක උඹලා NA ස්කෝප් එක උඹලා දාගනින්න 2 ස්කෝප් එක 185ට දාගනින්න. 185ට දාගනින්න උඹලා ඒක. 185ට දාගනින්න මේ විදියට. ඒක උඹලට ගොඩක් ප්‍රයෝජනවත් එක හද්දි. හරි. ඊට පස්සේ තියෙන බම් 4 ස්කෝප් එක ස්නයිපර් ස්කෝප් එක. අපි 4 ස්කෝප් එකට පෙන්නන ගන්න එක කොයි ස්නයිපර් ස්කෝප් එක පෙන්නන්න ගන්න එක හොය අරන්. 4 ස්කෝප් එක පෙන්නන්න. 4 ස්කෝප් එක කියන්නේ මේක කියලා දාන්නවනේ. 4 ස්කෝප් එකේ කියලා ගන්නනේ කට්ටිය. මේ විදිහට මෙන්න මේ කියන්නේ එහෙම ගහද්දී නම් හෙඩ් ගන්නවා හරියට. ඊට පස්සේ ඒක දා ගන්න ඕන බම්බල 4 ස්කෝප් එක ඒක දාගන්න 180ට. 4 ස්කෝප් එක 180ට දාගන්න. ඊට පස්සේ ස්නයිපර් ස්කෝප් එක මේක. ඒක දාගන්න උඹලා 100 මේක දාගන්න 175ට විතර දාගන්න ඕනේ මේක. 175ට දාගන්න මේක. උඹලට ඒකත් වාසි වෙයි ගහද්දි. ඊට පස්සේ තියෙනවා මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා ෆ්‍රී කැමරා බටන් එක. මේකේ ෆ්‍රී කැමරා බටන් එක ෆ්‍රී කැමරා බටන් එක තමයි ඊට පස්සේ තියෙන්නේ මෙහෙම. අර උත්සාහ වගේ තියෙන්නේ මේක. ඒක උඹලා දාගන්න 190ට. ඒක උඹලා 190ට 80ට දාගන්න ඒක. මම 85ට වගේ දාලා තියාගන්න.
නගවන්න අනුව දාගන්න. අන්න සෙන්සිටිව් එකක් මාරුණා. සෙන්සිටිව් කස්ටම් අප් එක. මේ බලපන්. මම බලට ටිකක් ප්ලේ කරලා වෙන්න ඕන. බලන්න මේ සෙන්සිටිව් වාසි වෙයි. හරියනේ දැන් තියෙන්නේ iPhone 6GB RAM 8GB RAM වගේ low නැති يعني high RAM තියෙන device වල sensitivity එක මුලින්ම බං උඹලා ගිහිල්ලා ජෙනරල් එක දාගන්න 185ට ජෙනරල් එක 185ට දාගන්න ඉල්ල බලන්න. يعني ජෙනරල් එක එච්චරම අපිට ඕන වෙන්නේ නැහැ එහෙම ගහද්දි. ජෙනරල් එක 185ට දාලා මූවමන්ට් එක හොඳට පොඩ්ඩක් මූවමන්ට් එකෙන් එනවා ඒකට. ජෙනරල් එක 185ට දාගන්න ඉල්ල. ජෙනරල් එක 185ට දාගත්තට පස්සේ බලලා රෙඩ් ඩොට් එක තියෙන්නේ. රෙඩ් ඩොට් එක දාගන්න 134ට. කීයටද 134ට. 134ට දාගන්න රෙඩ් ඩොට් එක මම. මගේ ෆෝන් එකට හරියන්නේ නැහැ මේ RAM එක. මේ කියන්නේ මේ sensitivity එක. මගේ ෆෝන් එකට හරියන්නේ. ෆෝන් එකේ RAM එක 6යි. ඒකට හරියන්නේ මේ sensitivity එක. ඊට පස්සේ toy scope එක. toy scope එක දාගන්න 190ට දාගන්න. toy scope එක 190ට දාගන්න ඉන්න. ये पिन है बा टॉय स्कोप එක 190ට දාගන්න ඉන්න. මම टॉय स्कोप එකෙන් ගාලා වෙන්නන්න යන්නේ නැහැ. පරක්කු වෙන නිසා අපිට කියන්නේ උඹලගේ ඩේටා එකක් කැපෙනවා වැඩි නේ බා. ඊට පස්සේ voice scope එක දාගන්න 175ට. මෙහෙම ගහද්දී එහෙම උඹලට ගොඩක් ඇදගත්ත වෙනවා. මම කිව්වනේ උඹලට කලින් හිටියේ. මේ බලපන්. ඒ කියන්නේ හරි ඊට පස්සේ තියෙනවා ස්නයිපර් ස්කෝප් එක. ෆෝයි ස්කෝප් එක පස්සේ ස්නයිපර් ස්කෝප් එක. ඒක දාගෙන 180ට. ස්නයිපර් ස්කෝප් එක දාගෙන 180ට. මොකද මම මේ ස්නයිපර් ස්කෝප් එක ලොකු වලට වෙන්නවද? මොකද මම රතු වෙලා වෙන්නන්නේ නැත්තේ? දාන සෙට් එක කියාගෙන යමු. අනිවාර්යෙන් channel එක subscribe කරනවා, like එකක් දාවන්නලා. කියන්නේ ඒ like එකක් දාම තමයි අනිත් කඩේට පෙන්නන්නේ. කමෙන්ට් එකක් දාවන්න අනිවාර්යෙන්. හරිද? කෝ කියනවා අපි කමෙන්ට් එකක් දාලා ස්ටේටස් පාරක් කියනවා දාලා වරෙන්න. තව WhatsApp group එකට join වෙන්න පුළුවන්. ඒකේ link මම description එකේ දාලා තියෙනවා. WhatsApp channel එකේ link එකක් දාලා තියෙනවා. ඊට පස්සේ free camera button එක ඒක දාගන්න ඉන්න. ඒක 190ෙම තියාගන්න ඉන්න උඹලා. 190ෙම තියාගන්න මෙන්න මේ විදිහට superior වලට movement දාන්න පුළුවන් මේ විදිහට sensitivity උඹලා හදාගත්තොත් හරියට එනම් බං අද වීඩියෝ එකත් ඉවර වෙනවා. ඉතින් අද වීඩියෝ එක free නම් අනිවාර්යෙන් channel එක subscribe කරවන්න. දිගට මේ වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙලා ඉඳ බලන්න. අනිවාර්යෙන් දවසට එක short video එකක්වත් දානවා. ඒ සේරම බලපන්ලා හරියද? like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරක් දාන්න. like මොකද සබ්ල දාගෙන තා පොඩ්ඩම යවන්න. හරිද? එහෙනම් ඉතින් අපි අදට ගිහලා එන්න. හැමෝටම ජය වේවා.